ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්න අන්ඩර්ටවුන් එකේ පක්මාර්ගේ ෂොප් එක සීන් එකකින් මේ වගේ පක්මාර්ගේ ෂොප් එකට එක කස්ටම කෙනෙක් ඇවිල්ල ඉන්නවා. ඒ වගේම මෙතෙන්ට වෝට හැසාදිට ට්‍රන්ස්ෆෝර්මුණු බෙනුත් ඇවිල්ල වැටෙනවා. මොකද කිව්ව ෆොරවනයිසත් එක ඇතුණු ෆයිටයක් නිසා මේ වෙලාවේ බෙන් ෆොරවනයිසට පහර දෙන්න හදනකොට පක්මාර ඇවිල්ලා වලක් වුණා. මෙතන තියෙන ස්පොන්ජ් වල වතුර වැටුණොත් මේ ස්පොන්ජ් ග්‍රෝ වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට බෙන් ෆොරවනයිටට පහර දෙනවා. ඒ වගේ මෙතන තිබුණු ජල බටයකුත් කැඩනවා. ඒක නිසා මෙතන තිබුණු ස්පොන්ජ් ග්‍රෝ වෙනවා. ඉතින් මේකට පක්මාට හොඳටම තරහ යනවා. ඉතින් ඊළඟ සීන් එකේ පෙන්වන්නේ බෙන් සහ රොක් එකතු වෙලා මේ පක්මාර්ගේ ස්පොන්ජ් අස් කරනවා. ඉතින් මේ විදිහට අස් කළා පක්මාර් ෂොප් එකේ මේ දෙන්න යනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මෙතෙන්ද සයිටන් එනවා. ඉතින් ආවට වැඩක් නැහැ මේ පක්මාර්ගේ ෂොප් එක වහලා. ඉතින් ඊට පස්සේ මෙතනින් සයිටන් යනවා. ඊට පස්සේ පක්මාර් යනවා එක නල් ජල කාර්මික ශිල්පියෙක්ව හොයාගෙන. ඉතින් මේ නල් ජල කාර්මික ශිල්පිය දැකපු පක්මාර් එක පාටම බය වෙනවා. ඉතින් ඊට පස්සේ මේ නල් ජල කාර්මික ශිල්පියෙක් කියනවා මගේ නම බිල් ගැක්ස් කියලා. ඉතින් මේ බිල් ගැක්ස් දැකපු පක්මාර් කියනවා ඔයා හරියට බිල් ගැක්ස් වගේ කියලා. ඉතින් මේ බිල් ගැක්ස් කියනවා ගොඩක් අය මට එහෙම කියනවා කියලා. ඊට පස්සේ මේ බිල් ගැක්ස් එක කම්බයක් වගේ උපකරණයක් මේ නලය ඇතුළට යවනවා. ඉතින් ඊට පස්සේ මෙතන තිබුණ බොක්ස් එකක පාස්වර්ඩ් එකක් ටයිප් කරනවා. ඉතින් ඊට පස්සේ මේ බොක්ස් එකෙන් කියනවා පාස්වර්ඩ් එක හරි කියලා. ඉතින් ඊට පස්සේ මුළු අන්ඩර්ටවුන් එක පුරාම බිල් ගැක්ස් හොලෝග්‍රෑම් මත වෙලා කියනවා එකපාරක් බෙන්ඩෙන් මා අපරාධ කරා. ඒ වුණාට දැන් මුළු මනුස්ස සංහතියම විනාශ වෙන දෙයක් වෙන්න යන්න කියලා. ඉතින් මේක අහලා බෙන්ට හොඳටම තරහා යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ හොලෝග්‍රෑම් එක අස්සෙන් එකපාරටම බිල් ගැක්ස් එනවා. ඒ කියන්නේ බිල්. ඉතින් මේ බිල් දැකපු බෙන් හිතනවා මේ බිල් ගැක්ස් කියලා. ඊට පස්සේ රුක් කියනවා මෙයා සාමාන්‍ය කෙනෙක් මෙයා බිල් ගැක්ස් නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ යාගේ වාහනේත් අරගෙන බිල් මෙතනින් යනවා. ඊට පස්සේ බෙන් කියනවා එතකොට බිල් ගැක්ස් කියන්නේ මොකද්ද කියලා. ඉතින් පිටිපස්සේ ඉඳගෙන මේක ඇහුණු සයිෆන් හිතනවා ඒ බිල් ගැක්ස් කියලා. බිල් ගැක්ස් කියලා හිතලා බිල් හොයාගෙන ගියපු සයිෆන් කියනවා මේ ඔබේ යටහත් පහත් සේවකයා සයිෆන් කියලා. ඉතින් ඊට පස්සේ බිල් කියනවා මම නම් ඔයාව දන්නේ නැහැ කියලා. ඉතින් මේක ආපු සයිෆන් කියනවා එහෙම කියන්න එපා මාව ඔබගේ සේවකයා කරගන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ බිලුත් ඒකට හා කියනවා. ඉතින් ඊට පස්සේ බිල් එයාගේ ජොබ් එක කරන්න යනවා. ඉතින් බිල් සමග මේ සයිෆනුත් ඇවිල්ලා මේ බිල්ට උදව් කරනවා. ඒ වගේම මේ බිල් කියන ගොඩක් දේවල් සයිෆන් ලියා ගන්නවා. ඒ වගේම මේ අතරේ මේ බිල් කියනවා මගේ මියුසිකල් ෂෝ එකක් අද රෑ තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තවත් වැඩක් කරන්න ගියෝ බිල් පෙන්නනවා. ඉතින් මේ බිල්ගේ පස්සෙන් සයිෆනුත් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ සයිෆන් අහනවා මට ඔබ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ බිල් කියන පුළුවන් නම් සල්ලි ටිකක් හොයාගෙන ඉන්න කියලා. ඊළඟ සීන් එකේ බෙනුයි රුකුයි එක ටනල් එකකින් උඩට එනවා. ඊට පස්සේ මේ බිල් ගැක්ස් අපි කොහොමද මේ බිල් ගැක්ස් අල්ලගන්නේ කියලා මේ දෙන්න කතා කරනවා. ඉතින් මේ අතරේ එක බැංකුවක් පුපුරනවා. ඉතින් මේ බැංකුව පුපුරලා තියෙන සයිෆන්. ඉතින් ඊට පස්සේ මේ සයිෆන් මෙතනින් පැනලා යනකොටම රුක්ගේ ෆොටෝ ටූල් එකෙන් කොහොම හරි මේ සයිෆන්ව අල්ලගනවා. ඊට පස්සේ බෙන් කියනවා ඔයා ආයෙත් එන බිල් ගැක්ස්ට වැඩ ගන්න පටන් එනවා වගේ කියලා. ඉතින් ඊට පස්සේ රුක් කියනවා ඒත් බිල් ගැක්ස්ට මොකටද සල්ලි කියලා. ඊට පස්සේ මේ සයිෆන් කියනවා ඔයගොල්ලන්ට මගේ මාස්ටර්ව තේරෙන්නේ නැහැ. එයාව තේරෙන්නේ මට විතරයි කියලා. ඉතින් ඒ වගේම තවමත් මේ සයිෆන් හිතාගෙන ඉන්නේ බිල් කියන්නේ බිල් ගැක්ස් කියලා. ඉතින් එහෙම කියපුව මේ සයිෆන් ඊට පස්සේ මේ බෙන්ලට පහර දෙනවා. ඉතින් මේ සයිතන්ගේ ලේසර් පහර දීමක් නිසා මෙතෙන් තියෙන ගොඩනැගිල්ලක් කැඩලා බෙන්ගේ ඇඟ උඩට වැටෙන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී බෙන් ගෝස්ට් ෆ්‍රීක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් මේ විදිහට ගෝස්ට් ෆ්‍රීක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණු බේ සයිෆන්ගේ පස්සෙන් යනවා. ඉතින් මේ වෙලාවේ සයිෆන් එතන ගියපු බස් එකකට ඇටැක් කරනවා. ඉතින් මේ බස් එක වැටෙන්න යනකොට බෙන් ගිහිල්ලා ගෝස්ට් ෆ්‍රීක්ගේ ටෙන්ටකල්ස් වලින් මේ කොහොම හරි මේ බස් එක අල්ලගනවා. ඊට පස්සේ රුක් ප්‍රොටෝ ටූල් එකෙන් සයිෆන්ට පහර දෙනවා. ඒක නිසා සයිෆන් ගත්තු සල්ලි ටිකක් දාලා මෙතනින් සයිෆන්ට යන්න වෙනවා. ඉතින් මං ගාව මේ වීඩියෝ එක මෙතෙන්ට විතරයි වීඩියෝ ක්ලිප් ටික තිබුණේ. ඉතින් ඊටු ටිකත් මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනට රිවිව් කරලා දාන්නම්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ඊටු ටික පාර්ට් 2 එක රිවිව් කරලා දාන්නද හොඳද එපාද කියන එක යටින් කමෙන්ට් කරගෙන යන්න.
ඉතින් ඊට පස්සේ බිල් ගාවට ගියපු මේ සයිෆන් කියනවා මට සමා වෙන්න ඔබේ වැඩේ මට කරගන්න බැරිදුනා මම පැරදුනා කියලා. ඉතින් ඊට පස්සේ බිල් කියනවා එක කමක් නැහැ කියලා. ඊට පස්සේ සයිෆන් කියනවා ඔබ මට කරුණාව දක්වනවා නේද කියලා. ඉතින් ඊළඟ සීන් එකේ බෙනුයිරුකුයි මැක්සියගේ ෂොප් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අතරේ බෙනුයිරුකුයි කතා කරනවා මේ විල්ගැක්ස් ගැන.